සුබ දවසක්. අද අපි අර වීඩියෝ එකකින් ඉගෙන ගත්තේ මොකද්ද මේ ඔයගොල්ලන්ට මතක ඇති. ඇයි රක්ෂණයක් මිනිස්සු ප්‍රතික්ෂේප කරන්නේ? ඇයි කොහොමද රක්ෂණ සමාගමක නියෝජිතයෙක් වෙන්නේ? ඒක විභාගයක් කරා එක්සෑම් එකක් කරා තමයි ඔයගොල්ලන්ට රක්ෂණ සමාගමක රක්ෂණ අලෙවි නියෝජිතයෙක් විදියට කටයුතු කරන්න පුළුවන්. නැත්තම් ඇත්තටම ලයිසන් එකක් නැත්තම් රක්ෂණ සමාගමක නියෝජිතයෙක් විදියට කටයුතු කරන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. ඒක අනිත් එක තමයි රක්ෂණ නියෝජිතයෙක් විදියට ඒ විභාගේ ලියන්න පුළුවන් රක්ෂණ සමාගමක් කරා. නැත්තම් එහෙම ඔයගොල්ලන්ට රක්ෂණ නියෝජිතයෙක් විදියට ඒ විභාගයට පෙනී හිටින්න බෑ. ඉතින් අපි මේ රක්ෂණ විභාගේ කරපු පමණින්ම මේ රක්ෂණය සම්බන්ධ විභාගය කරපු පමණින්ම අපිට පුළුවන් වෙනවාද රක්ෂණ නියෝජිතයෙක් වෙන්න? ඔගොල්ලෝ දන්නවා ලෝකේ මේ වෘත්තිය සම්බන්ධව සාමාන්‍ය දැනුමක් ඇති. ලෝකේ කැටගරි කරලා තියෙනවා එක එක වෘත්තීන්. ඒ වෘත්තීන් වල තියෙන අමාරුකම. එතකොට මේ කැටගරි කරන වෘත්තීන් වල අමාරුම රැකියාව විදිහට තමයි රක්ෂණ නියෝජිතගේ රැකියාව හඳුන්වලා දීලා තියෙන්නේ. කැටගරි වයිස් බලනකොට රක්ෂණ නියෝජිතයේ වෘත්තිය ලෝකේ තියෙන අමාරුම රැකියාවක් විදිහට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඇයි එහෙම වෙන්න හේතුව? මොකද මිනිස්සු භාණ්ඩ විකුණනවා. මිනිස්සු භාණ්ඩ විකුණනවා. හැබැයි ඒ හැම මිනිස්සෙකුටම පෙන්වන්න දෙයක් තියෙනවා. දැන් අපි පෑනක් අරගෙන ගිහිල්ලා වෙරලා අපිට කඩේකට දෙනකොට මේ පෑන මහත්ය මෙහෙමයි. මේක හරි හොඳ පෑනක්. මේකේ ප්‍රොඩක්ෂන් එක මෙච්චර කාලයක් පරණයි. ඒ වගේම මේ පෑන ලියවෙනකොට හරි අපූර්ව රටාමවනවා. ඒ වගේම මේ පෑන තුල දීර්ඝ කාලයක් ලියන්න පුළුවන් පරිදි තින්ත කවඩා කරලා තියෙනවා. ඊට අමතරව මේ පෑනේ අලංකාරත්වයක් තියෙනවා. ඒකේ වෘත්තීමය පෙනුමක් ප්‍රොෆෙෂනල් ලුක් එකක් මේකේ තියෙනවා. ඒ වගේ මේ පෑනක් සම්බන්ධව කියන්න ඕන තරම් දෙයක් තියෙනවා. විෂුවල් දෙයක් තියෙනවා. මේක පේනවා මිනිස්සුන්ට. ඊට අමතරව ඕනම භාණ්ඩයක් අපි විකුණන ඕනම භාණ්ඩයක් ඕනම කෙනෙකුට ගිහිල්ලා ඉවරලා කස්ටමර් කෙනෙකුට එක්ස්ප්ලেইন කරන්න හරි ලේසි. මොකද පෙන්වන්න දෙයක් තියෙනවා. හැබැයි රක්ෂණය කියන දේ කිසිම කෙනෙකුට පෙන්වන්න දෙයක් නැහැ. මේක අපි කියන දේ ඒ පුජ්‍යලයා මනසින් දැකිය යුතුයි. ඒ මනසින් දකින්න නම් ඒ පුජ්‍යලයට අපි එක්ස්ප්ලেইন කරන විදිහ චිත්‍රපටියක් විදිහට ඒ මනසේ රැඳෙන්න ඕන විදිහට අපි කස්ටමර් කෙනෙකුට රක්ෂණයක් එක්ස්ප්ලেইন කරන්න ඕනේ. එහෙම නැත්නම් කවදාවත් මේ රක්ෂණය ඒ පුජ්‍යලයාගේ මනසේ ලියවෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ කොහොමද එහෙම කස්ටමර් කෙනෙකුට රක්ෂණයක් මනසේ ඇඳෙන විදිහට පැහැදිලි කරලා දෙන්නේ. එහෙමනම් අපිට ස්කිල් එකක් තියෙන්න ඕනේ. රක්ෂණය සම්බන්ධ හොඳ දැනුමක් තියෙන්න ඕනේ. සමාජය සම්බන්ධ හොඳ දැනුමක් තියෙන්න ඕනේ. සමාජයේ තියෙන ආර්ථික රටාව සම්බන්ධ හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඒ වගේම වෛද්‍ය වෘත්තිය සම්බන්ධව ලෙඩ රෝග සම්බන්ධව රටේ තියෙන සිදුවෙන අනතුරු සම්බන්ධව හොඳ දැනුමක් තියෙන්න ඕනේ. එහෙම නැතිනම් අපිට එහෙම රක්ෂණය සම්බන්ධ දැනුමක් නැත්නම් ලෝක සම්බන්ධ දැනුමක් නැත්නම් රටේ වෙන ආර්ථිකමය ක්‍රියාදාමයේ සම්බන්ධ දැනුමක් නැත්නම් අපිට රක්ෂණ නියෝජිතයෙක් වශයෙන් පුජ්‍යලයක කතා කරන්න බෑ. අනිත් එක තමයි හැම මොහොතකම අපි නම්‍යශීලී පුජ්‍යලී බවට පත් යුතුයි. මොකද රක්ෂණ නියෝජිතයෙක් තරම් නම්‍යශීලී පුජ්‍යලයෙක් මේ ලෝකේ කොතනකවත් නැහැ. මොකද රක්ෂණ නියෝජිතයෙක් තවත් පාරිභෝගිකයෙකුට උපරිම ගරු කරනවා. උපරිම ගරු කරන්න ඕනේ. මොකද අපි හැම තිස්සෙම ඔබ හරි කියන න්‍යායේ ඉන්න ඕනේ. කස්ටමර් කෙනෙකුට අනිවාර්යයෙන්ම ගරු කරලා කතා කරන්න ඕනේ. නැත්නම් එහෙම කස්ටමර් අනිවාර්යයෙන්ම අපිව ප්‍රතික්ෂේප කරනවා. හේතුව ඔහු කැමති නැහැ ඔහුව කරු නොකරන පුජ්‍යලයක කතා කරන්න. ඒ නිසා අපි පාරිභෝගිකයෙක් ළඟට යනකොට අනිවාර්යයෙන්ම අපේ ඇඳුම ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් යුතුයි. අපි අනිවාර්යයෙන්ම අපේ කොණ්ඩේ ලස්සනට පීරලා අපේ
රැවුල් කපලා ඒ වගේ ලස්සනට අපි පිරිසිදු වෙලා කස්ටමර් කෙනෙක් එක්ක කතා කරන්න යන්න ඕනේ. ඒ වගේම අපි දැනුමෙන් පොලිෂ් වෙන්න ඕනේ. අපි දැනුමෙන් උපරිම සන්නද්ධ වෙන්න ඕනේ. උපරිම සන්නද්ධ වුණේ නැත්නම් අපි හැමතිස්සෙම පාරිභෝගිකය ප්‍රතික්ෂේප කරනවා. අපි ප්‍රසන්න වෙන්න ඕනේ. අපි ප්‍රියමනාප වෙන්න ඕනේ. ප්‍රියමනාප නොවුනොත් අපි ඒ පාරිභෝගිකය ප්‍රතික්ෂේප කරනවා. මොකද Taman තීරුම් ගන්න ඕනේ Taman ලෝකේ අමාරුම වෘත්තියක් කරන්න මේ සැරසෙන්නේ කියලා. එතකොට ඒ වගේම Taman හුඟක් අවංක පුජ්‍යලී බවට පත් වෙන්න ඕනේ. Taman බොරු කියන්නේ නැති පුජ්‍යලීක් වෙන්න ඕනේ. Taman යම්කිසි අදහසක් හිත ඇතුලේ තියාගෙන කොහොම හරි මේ රක්ෂණය මේ පුජ්‍යලයට දීලා මම එකෙන් කමිෂන් එකක් ගන්නවා කියන අදහස කෙනෙකුගේ තුල තියෙනවා නම් ඔහුට කවදාවත් ඒ රක්ෂණ වෘත්තිය හරියන්නේ නැහැ. මොකද ඔහුගේ පරමාර්ථය උත්තේ විය යුත්තේ මේ සමාජයට අනිවාර්යයෙන්ම මම සේවයක් සලසනවා. ඒ සේවාව මම උපරිම සද්භාවයෙන් කරනවා කියලා. මේකේ වැදගත්ම දේ තමයි රක්ෂණ වෘත්තියේ වැදගත්ම දේ තමයි උපරිම සද්භාවය කියලා කියන්නේ. ඒ කියන්නේ කස්ටමර්ට කවදාවත් බොරුවක් නොකියන පුජ්‍යලයක් විය යුතුයි. මොකද ගොඩක් අයට මේ වෘත්තිය තුල වෙලා තියෙන්නේ අපේ පාරිභෝගිකයාට බොරු කීම. නැති මේක බොරු කියන්නේ හේතුව මොකද්ද? ඇත්තටම රක්ෂණ සමාගම් සම්බන්ධව හිතෙන බෙනිෆිට් සම්බන්ධව නොදන්නකම තමයි බොරු කියන්නේ හේතුව. ඒ නිසා පළමුවෙන්ම තමයි දැනුවත් වෙන්න ඕනේ. රක්ෂණය සම්බන්ධ උපරිම දැනුවත් වෙන්න ඕනේ. මේ උපරිම දැනුවත් වෙන්න ඇත්තටම අපිට දීර්ඝ කාලයක් යනවා. මොකද හේතුව අපිට එක එක ඔබ්ජෙක්ෂන් ඒ කියන්නේ කස්ටමර්ස්ලාගේ විරෝධතා පැන නගින්න පටන් ගන්නවා. ඒ විරෝධතා වලට මුහුණ දෙනකොට තමයි අපි මේ සම්බන්ධව හොයලා බලන්න ඕනේ. මේකට මම මොකද්ද කියන්නේ? මේක මොකද්ද? ඇයි මෙහෙම කස්ටමර් මට මෙහෙම විරෝධතාවයක් දක්වන්නේ? අපි කාලයක් යනකොට මේ රක්ෂණ සම්බන්ධව වෘත්තීය නිපුණතාවයක් ලබනවා. එතකොට තමයි අපිට කස්ටමර් කෙනෙකුට හරියටම පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඒකේ තියෙන මේ රක්ෂණයේ තියෙන වැදගත්කම මොකක්ද කියන එක. ඒ නිසා අපි ඉස්සෙල්ලාම දැනුම කියන එකෙන් සන්නද්ධ වෙන්න ඕනේ. ඒ නිසා අපි ඉස්සෙල්ලාම පොතපත කියවලා සමාජය ගැන පත්තර බලලා සමාජයේ තියෙන දැනුම් ප්‍රවෘත්ති වලට වුන්කම් දීලා සමාජයේ තියෙන සියලුම තොරතුරු සම්බන්ධ උපරිම දැනුම් සම්භාරයක් ලබා ගන්න ඕනේ රක්ෂණ නියෝජිතයෙක් වෙන්න ඉස්සෙල්ලා. අනිත් එක තමයි මේක අමාරු වෘත්තිය වගේම ඊටාම ඉහළ වැටුපක් ලබන්න පුළුවන්. ඊටාම ඉහළ පාරිතෝෂිකයක් ගන්න පුළුවන්. ඒ වගේම ඊටාම ඉහළ වෘත්තීමය කෘත්‍යයක් සහිතව කරගෙන යන්න පුළුවන්. ඒ වගේම Tamanට ඉහළ තනතුරු වලට ඊටා ඉක්මනින් තමන්ගේ දක්ෂතාවය මත යන්න පුළුවන් රැකියාව. ඊටාම ඉහළම තනතුරු වලට තමන්ගේ දක්ෂතාවය මත යන්න පුළුවන් රැකියාව. ඒ වගේම තමන්ට හොඳ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකක් කියන්නේ වැදගත් වෘත්තීමය ගරුත්වයක් සහිත ජීවිතයක් ගත කරන්න පුළුවන් රැකියාවක්. ඒ නිසා ඔබ මේ රැකියාව තෝරගන්නවා කියලා කියන්නේ ඇත්තටම ජීවිතයේ ඔබ තරුණයෙක් නම් තරුණියක් නම් ඔබ ජීවිතය කරන නිවැරදිම තේරීම තමයි රක්ෂණ වෘත්තිකයෙක් වශයෙන් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න තීරණය කරන එක. ඒ නිසා ඔබ මේ වෘත්තියට පිවිසෙනවා නම් අනිවාර්යයෙන්ම දැනුමෙන් සන්නද්ධ වෙන්න ඕන කියන එක තමයි මම අද මේ වීඩියෝ එකෙන් කියන්නේ. එතකොට අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරමු දැනුමෙන් සන්නද්ධ වෙන්නේ කොහොමද? එතකොට අපිට මේ පාරිභෝගිකයන්ගෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබෙන්නේ? අපි රක්ෂණ වෘත්තියට පාරිභෝගික කම්බින්න ගියාට පස්සේ ඔහු අපිට එල්ල කරන චෝදනා මොනවද? මෙන්න මේවා සම්බන්ධව අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. එතෙක් ඔබ දැනුමෙන් සන්නද්ධ පුජ්‍යලයක් වෙන්නේ කොහොමද කියලා මනසින් කල්පනා කරලා ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගන්න රක්ෂණ නියෝජිතයෙක් වීමට අදහස තියෙනවා. ස්තුතියි.